නිවන කියන එක සාක්ෂාත් කරගත්තේ නැත්නම් මේ ලෝක සත්‍යයට කිසිම පිළිසරණක් නැහැ පින්වතුනි. ඔය ඔබ දැන් ඔය විඳින ටික විඳගෙන යන්න වෙනවා. සමහරට ඔබ අතර ඇති පින්වතුනි කෙනෙක් දෙන්නෙක් ඔබට හොඳට කන්න බොන්න ටික තියෙනවා. ඔක්කොම ඇති වෙන්න ගානට තියෙනවා. ඒක නිසා ඔබ හිතාගෙන ඉන්නවා වෙන්න පුළුවන් පින්වතුනි මේක මොන දුකක්ද කියලා. එතකොට ඔබට තියෙන්නේ තව ටිකක් බන ටිකක් අහලා බලන්න ඕනේ පින්වතුනි මොකද්ද ඔය ඔබ හිතන් ඉන්න එකයි ඇත්තයි අතර තියෙන වෙනස කියලා. ඒක කිව්වේ පින්වතුනි මේ බුදුදහම අරගෙන යන්න පුළුවන්. නමුත් ඒක මිනිස්සුන්ට කොහොම පත්‍යයන් වෙනවද කියලා තාම අපිට හිතා ගන්න බෑ. නමුත් අපි අරගෙන යන්න එපා ඒක අපේ වකීම. ලෝකෙට අරන් යන්න ඕනේ මේක. සමහරට බිලියන 8ටම අරගෙන ගියාට පස්සේ අපිට 10 දිනාක හොයාගන්න පුළුවන් ඒක සමහරට. නමුත් ඉතින් බිලියන 8ම බණ අහන්න ඕනේ. අහලා ඒවට සාදුකාරයක් තියාගන්න ඕනේ. ඒක කොහොම යන්න තියෙනවා ලොකු ගමනක් මේකට. ඉතින් බොහොම ආදරයේ සෙනෙහසයි අපි ලෝක සත්‍යයට වෙනගන්නේ. මේ ලෝක සත්‍යයට වෙන රැකවරණයක් නැති බව අපිට ප්‍රත්‍යක්ෂ වෙලා තියෙන්නේ. පරිමේටම ප්‍රත්‍යක්ෂ වෙලා තියෙන දිව්‍ය බ්‍රහ්මාදී සියලු දෙනාට භාග්‍යතුන් වහන්සේගේ පිළිසරණ හැරෙන්න වෙන කිසිම පිළිසරණක් නැහැ. හෙවත් නිවනේ පිළිසරණ හැරෙන්න වෙන කිසිම පිළිසරණක් නැහැ.